ආයුබෝවන් සුබ දවසක් හැමෝටම මේ මගේ 43 වෙනි ප්ලාන්ට් සේල් එක ප්ලාන්ට් සේල් 42ක් පුරාවට මාත් එක්ක හිටපු හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට ලයික් කරන කමෙන්ට් කරන මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන හැම කෙනෙකුටමත් ස්තුතිවන්ත වෙනවා. අද අංක 1කට තියෙන මෙන්න මේ පිලෝ එක බ්ලැක් කාඩ්නල් වර්ගයේ පිලෝ එකක් මේක. මේකේ දැල්ල මීටත් වඩා රතු වෙනවා. අලුතින් දැල්ලකුත් එනවා. අංක 1 රුපියල් 500යි. අංක 2කට තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක මේකට කියන්නේ පොල්කටු මල කියන ප්ලාන්ට් එක. තද දම් පාට මලක් තමයි මේකේ එන්නේ. හරිම ඝනකම්. අංක 2 රුපියල් 150යි. අංක 3ට තියෙන්නේ මෙන්න මේ සිංගෝනියම් ප්ලාන්ට් එක. මේක කුරු සිංගෝනියම් එක සුදු පාට එක. අංක 3 රුපියල් 150යි. අංක 4ට තියෙන ප්ලෑෂ් සිංගෝනියම් ප්ලාන්ට් එක මෙන්න මේක රුපියල් 200යි. අංක 5ට තියෙන මෙන්න මේ රෝස පාටිට මේ රටාවක් යන මෙන්න මේ සිංගෝනියම් ප්ලාන්ට් එක ඒක රුපියල් 200යි. අංක 5. අංක 6ට තියෙන මෙන්න මේ සිල්වර් කලර් එකේ මෙන්න මේ වගේ රටාවක් යන මේක පෝල් එකක් ආධාරයෙන් යවන්න පුළුවන්. අංක 6 රුපියල් 150යි. අංක 4 තියෙන මෙන්න මේ කුරු සිංගෝනියම් ප්ලාන්ට් එක අංක 7 රුපියල් 150යි. අංක 8ට තියෙන මෙන්න මේ සැලතියා බුෂ් එක ඒක නම් ප්ලාන්ට්ස් කීපයක්ම තියෙනවා. අංක 8 රුපියල් 200යි. අංක 9ට තියෙන මෙන්න මේ රටාවක් යන මේ සැලතියා ප්ලාන්ට් එක අංක 8 අංක 9 සමාවෙන් අංක 9 රුපියල් 200යි. අංක 10ට තියෙන මේ පින්ක් ප්‍රින්සස් ප්ලාන්ට් එක මෙන්න මේක. ඒකේ අතු දෙකක් දැන් බෙදෙනවා මේ වගේ රුපියල් 250යි. අංක 11ට තියෙන්නේ අද මෙන්න මේ බ්‍රැසිල් පෝතෝස් එක. මේක කොලේ දිගටියක මේක රුපියල් 200යි. අංක 12ට තියෙන මෙන්න මේ පෝතෝස් එක මේක මේ කොලේ මේ වගේ ගොටු ගහිලා මෙන්න මේ වගේ වෙරිගේට් වෙනවා. අංක 12 රුපියල් 200යි. අංක 13ට තියෙන මෙන්න මේ රියෝ පෝතෝස් එක මෙන්න මේ වගේ සුදු පාටින් වෙරිගේට් වෙන අංක 13 රුපියල් 200යි. අංක 14ට තියෙන මාබල් පිනාටම් පෝතෝස් එක ඒකත් කොලේ මෙන්න මේ වගේ වෙරිගේට් වෙලා මෙන්න මේ වගේ පත්‍ර බෙදෙනවා. අංක 14 රුපියල් 200යි. අංක 15ට තියෙන මෙන්න මේ පෝතෝස් එක ඒකනම් වැල් කීපයක්ම තියෙන හොඳ ලොකු එකක්. අංක 15 රුපියල් 150යි. අංක 16ට තියෙන මෙන්න මේ පෝතෝස් එක රුපියල් 100යි. අංක 14 තියෙන මෙන්න මේ චීස් ප්ලාන්ට් එක මේකේ ටිකක් නෝමල් සාමාන්‍ය චීස් ප්ලාන්ට් එකට වැඩිය ටිකක් කොලේ ඝනකමයි. ඒ වගේම ලොකු වෙනකොට මීට වඩා මේ සිදුර ලොකු වෙනවා. අංක 17 රුපියල් 200යි. අංක 18 තියෙන සාමාන්‍ය තියෙන අපේ මේ චීස් ප්ලාන්ට් එක රුපියල් 100යි. අංක 19ට තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක මේකේ රවුම් කොලයක් සහ දිගටි කොලයක් කියලා දෙකක් තියෙනවා. මේක ලොකු වෙනකොට රවුම් එන එක. මේක ටිකක් මිල වැඩි. අංක 19 රුපියල් 200යි. අංක 20ට තියෙන මෙන්න මේ විසිතුරු ප්ලාන්ට් එක මේකේ මේ වගේ අතු බෙදි බෙදි හරිම ලස්සනට යන විසිතුරු ප්ලාන්ට් එකක්. මේක සිතු පාට චූටි මලකුත් පිපෙනවා. අංක 20 රුපියල් 200යි. අංක 21ට තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක මෙන්න මේ වගේ පත්‍ර රටාවක් යන රුපියල් 150යි. අංක 22ට තියෙන මෙන්න මේ රෝස පාට මලක් පිපෙන මෙන්න මේ බිගෝනියා ප්ලාන්ට් එක අංක 22 ඒක ටිකක් උසයි රුපියල් 100යි. අංක 23ට තියෙන මෙන්න මේ බිගෝනියා ප්ලාන්ට් එක මේක රුපියල් 150යි. අංක 24ට තියෙන මෙන්න මේ අවුර ප්ලාන්ට් එක ඒක නම් ටිකක් හොඳට වැඩිච්ච ලොකු ප්ලාන්ට් එකක්. කොළ බෙදෙන්නත් ළඟයි. අංක 24 කටුමුල් ගොඩක් තියෙනවා. රුපියල් 850යි. අංක 25ට තියෙන මෙන්න මේ කැලතියා ප්ලාන්ට් එක මෙන්න මේක මේකත් ටිකක් මිලෙන් වැඩි ප්ලාන්ට් එකක්. අංක 25 රුපියල් 500යි. අංක 26ට තියෙන මෙන්න මේ රවුන්ඩ් කොලේ තියෙන කැලතියා ප්ලාන්ට් එක ඒකේ තව පැලයකුත් එනවා රුපියල් 300යි. අංක 24ට තියෙන මෙන්න මේ කැලතියා ප්ලාන්ට් එක ඒකේ පැල කීපයක්ම තියෙනවා 150යි. අංක 28ට තියෙන මෙන්න මේකත් කැලතියා වගේ
ප්ලාන්ට් එකක්. කොලේ මෙන්න මේ වගේ වෙරිගේට් වෙනවා. පඳුරු සහිතව තමයි හැදෙන්නේ. අංක 28 රුපියල් 200යි. අංක 29 තියෙන්නේ මෙන්න මේ කැලතියා ප්ලාන්ට් එක. මේකේ වර්ග දෙකක් තියෙනවා. මේකේ ලා කොළ පාටයි, මේක තද කොළ පාටයි. ලොකු වෙනකොට තමයි හොඳටම වෙනස දැනෙන්නේ. අංක 29 රුපියල් 200යි. අංක 30 මේ ප්ලාන්ට් එක රුපියල් 30යි. සමා වෙන්න රුපියල් 200යි. අංක 31ට තියෙන්නේ මෙන්න මේ කොළි වෙරිගේට් වෙන මෙන්න මේ ප්ලාන්ට් එක. ඒක නිරෝගීව හැදිච්ච හොඳ ප්ලාන්ට් එකක්. කට් මුල් දාලා තියෙන අංක 31 රුපියල් 300යි. අංක 31ට තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක අර මොනර පිහාටු අන්නේ ප්ලාන්ට් එක සාමාන්‍ය එක අංක 32 රුපියල් 200යි. ඒකේ පැල කීපයක්ම තියෙනවා. අංක 33 තියෙන ඒකේ අර දම් පාටට වගේ ඩාර්ක් කලර් එකට පත්‍රය හැදෙන දම් පාට මලක් මේකෙත් පිපෙනවා. අංක 33 රුපියල් 300යි. අංක 34ට තියෙන්නේ මෙන්න මේ බිගෝනියා ප්ලාන්ට් එක අංක 34 මෙන්න මේක රුපියල් 100යි. අංක 35ට තියෙන්නේ තද බිගෝනියා ප්ලාන්ට් එකක් මෙන්න මේ වගේ බුෂ් ඒකෙත් පඳුරක් තමයි තියෙන්නේ. අංක 35 මෙන්න මේ වගේ පත්‍රය රුපියල් 150යි. අංක 36ට තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක ඒකේ පත්‍රය රෝස පාටයි මෙන්න මේ වගේ අංක 36 රුපියල් 150යි. අංක 34ට තියෙන තද කැලතියා ප්ලාන්ට් එක මේක අර දිගටි කොලේ ප්ලාන්ට් එක ටිකක් උස ප්ලාන්ට් එකක් රුපියල් 150යි. අංක 38ට තියෙන කැලතියා ප්ලාන්ට් එකක් මෙන්න මේක පත්‍රය රෝස පාට වෙනවා. අවුව ටිකක් ඕනේ රුපියල් 250යි. අංක 39ට තියෙන කැලතියා ප්ලාන්ට් එකක් මීට කලින් මා දාලා නැති ප්ලාන්ට් එකක් අංක 39 රුපියල් 200යි. අංක 40ට තියෙන මෙන්න මේ කැලතියා ප්ලාන්ට් එක මෙන්න මේක රුපියල් 100යි. අද අංක 41ට තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක කැලතියා ප්ලාන්ට් එක මේක නම් ගොඩක් ලොකු ප්ලාන්ට් එකක්. අංක 41 රුපියල් 250යි.